Hello guys, ඕගොල්ලන්ගේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් මෙතෙක් සිනමා ඉතිහාසයේ බිහි වුණු අති සංවේදී චිත්‍රපටයක් වෙච්ච The Green Mile කියන සිනමා සිත්තම 1999 දී රිලීස් වෙච්ච The Green Mile කියන මේ චිත්‍රපටයට දැන් වෙනකොට 10න් 8.6ක් වගේ ඉතාමත් ඉහළ IMDb එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම අද කතාවේ ආරම්භය ගැන කෙටියෙන්ම කිව්වොත් ජෝන් කොෆි කියලා උස මහත නීග්‍රෝ ජාතිකයෙක්ට විදුලි පුටුවක ඉඳවලා මරණ දඬුවම දෙන්න නියම වෙනවා. හැබැයි ජෝන්ව බලාගන්න නියම වෙලා ඉන්න ජේල පෝල්ට නම් තේරෙනවා මේ ජෝන්ට අමුතු ශක්තියක් තියෙනවා වගේම ජෝන් කියන්නේ අහිංසක මිනිසෙකුත් කියලා. ඒක නිසා අපි බලමු ජෝන් මොන වගේ වරදක් කරපු නිසාද මෙයාට මේ වගේ දරුණු දඬුවමක් හම්බ වුණේ කියලා. ඒ වගේම ජෝන්ව බලාගන්න පෝල් ජෝන්ගෙන් දැකපු අමුතු ශක්තියත් මොන වගේ එකක්ද කියලා අපි මේ කතාව බලලා දැනගමු. හැබැයි අද කතාවට යන්න කලින් ඔයගොල්ලෝ අපේ කොසටෙමියා YouTube channel එකට අලුතෙන් ආපු අමුත්තෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් පහල කළුවට තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඒක සුදු කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ මේ දවස්වල හැමතැනම වගේ viral යන ලාදුරු රජුරෝන්ගේ කතාවත් බලපු නැති කෙනෙක් නම් උඩ පෙන්නන කාඩ් එක ක්ලික් කරලා ඒක බලන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අද මම ඕගොල්ලෝ වෙනුවෙන් මේ අරන් ආපු අති සංවේදී කතාවට ඔයගොල්ලන්ගේ වටිනා like එකක් වටිනා comment එකක් පහලින් දාන ගමන් මේ වගේ කතා බලන්න කැමති ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේක share කරන ගමන් අපි යමු අද කතාවට. ඔන්න අද කතා පටන් ගන්නේ ගමක මිනිස්සු වගේ අතුරුදහන් වෙච්ච පුංචි ගෑල් ළමයි දෙන්නෙක් හොයන්න කැලේ පුරා කෑගක අදුවන් යන සීන් එකකින්. හැබැයි මේ වෙන සිද්ධිය අද කතාවේ ප්‍රධාන චරිතයේ පෝල්ට පේන හීනයක්. මේක නිසා පෝල් උදෙන්ම ඇහැරිලා මූණකට එහෙම හොදගෙන උදේ කෑම එක කන්න එයා නතර වෙලා ඉන්න වැඩිහිටි නිවාසයේ තියෙන කෑම කාමරයට යනවා. හැබැයි එතන ඉන්න ඒකේ වැඩ කරන කෙනෙක් පෝල්ගෙන් අහනවා අයියෝ හැමදාම කන්ද පැත්තට ඇවිදන් යන්නේ කියලා. මොකද පෝල්ට පුරුද්දක් තියෙනවලු හැමදාම ඒ වැඩිහිටි නිවාස ගාව තියෙන කන්ද උඩටම නැගන් යන්න. ඒත් පෝල් නම් කියන්නේ මම ඇවිදින්න හරි ආස කෙනෙක් ඒකයි හැමදාම වගේ එහෙ යන්නේ කියලා. මේ නිසා පෝල් ඒ දවසෙත් ඒ කන්ද නැගගෙන ඒ කන්ද උඩ තියෙන පාළු ගෙයක් ගාවට එනවා. හැබැයි මෙතනින් අපිට තේරෙනවා පෝල්ට ඒ ගෙයත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒ දවස් රෑ පෝල් ඉන්න වැඩිහිටි නිවාසේ හැමෝම වගේ එක තැනකට එකතු වෙලා ටීවී බලන්න පටන් ගන්නවා. හැබැයි එතන ඉන්න එක වයසක 100 කෙනෙක් ඒගොල්ලන්ට බලන්න හොඳ ටීවී channel එකක් මාරු කරන ගමන් ඉන්නකොට එයාට හම්බ වෙනවා ඒ කාලේ ගියපු ලස්සන රොමැන්ටික් මූවි එකක්. ඒත් මේක පෝලුත් දකිනවා. ඒත් මේ ෆිල්ම් එක දකින පෝල්ට ඉස්සර කාලේ වෙච්ච මොකක් හරි දෙයක් මතක් වෙලා වගේ. එයා ගොඩක් දුකින් අඬන්න පටන් ගන්නවා. ඒ වගේම එයාට ඒක දිහා තව බලන් ඉන්නත් බෑ කියලා එයා එතනින් යන්න යනවා. ඒත් මේ වෙච්ච සිද්ධිය ගැන පෝල්ට එයාගේ යාළුවා එලිට කියන්න උවමනා වෙනවා. මේ නිසා පෝල් එලිට කියනවා මම මීට අවුරුදු ගානකට ඉස්සර හිරගෙදරක ජේල කෙනෙක් විදිහට වැඩ කළා. ඒ වගේම මට තමයි බාර වෙලා තිබ්බේ මරණ දඬුවම තීන්දුව වෙච්ච මිනිස්සුන්ව විදුලි පුටුවක ඉඳවලා ඒගොල්ලන්ට මරණ දඬුවම ලබා දෙන්න කියලා. හැබැයි 1935 දී මට ජෝන් කොෆි කියන හිරකාරයාගේ මැරුණු පුංචි ගෑල් ළමයි දෙන්නෙක්ගේ සංසිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා පෝල් කියනවත් එක්කම කතාව අවුරුදු ගානකින් ආපස්සට යනවා. මේ වෙලාවේදී අපිට බලාගන්න පුළුවන් වෙනවා හිරකාරයෝ ධම්මලා වගාබිම් සකස් කරන හිරගෙදරක් තියෙනවා කියලා. ඒත් මේ දවසේදී ඒ හිරගෙදරට අලුත් හිරකාරයෙක් අරන් එනවා. ඒ වගේම මේ හිරකාරයව අරන් ඉන්නෙත් ඒ හිරගෙදර තියෙන මරණ දඬුවම නියම වෙච්ච මිනිසුන්ව හිර කරලා තියෙන E බ්ලොක් කියන අංශයට. මේක නිසා ඒ E බ්ලොක් එකේ ඉන්න හැම නිලධාරියෙක්ම අලුත් හිරකාරයව බාර ගන්න ලෑස්ති වුණා. ඒ නිලධාරියන්ගේ ලොක්කා පෝල් නම් මේ වෙලාවේ ඉන්නේ වොෂ්රූම් එකේ හුඟක් වේදනාවෙන්. මොකද එයාට ඒ දවස්වල හරියට මුත්‍රා පහ කරගන්න බැරි වෙන විදිහට යුරින් ඉන්ෆෙක්ෂන් එකක් හැදිලා තියෙන්නේ. ඒත් පෝලුත් ඒ වේදනාව කොහොම හරි අමතක කරලා දාලා අලුත් හිරකාරයව පිළිගන්න ලෑස්ති වෙනවා. හැබැයි පෝල්ගේ සහායක නිලධාරීන් ඒගොල්ලන්ට අරන් එන හිරකාරයව දැක්කම හුඟක් බය වෙනවා. මොකද එයා ඒ තරමටම ලොකුයිලු. ඒත් ඒ හිරකාරයව අරන් එන අලුතෙන් E බ්ලොක් එකට වැඩට ආපු පර්සි කියන නිලධාරියා හැමෝටම ඇහෙන්න කෑග ගහ එන්නේ හැමෝම බලාගන්න මැරුණු මිනිහෙක් තමයි මේ ඇවිදින්න ගියේ කියා. ඒත් පෝල් නම් පර්සිට බයනවා. ඔය කෑ ගහලා නවත්තලා මෙතනින් දැන් යන්න කියලා. ඒත් පර්සි නම් කැමති නැහැ. පෝල් එයාට හැම වෙලාවකම වගේ කමාන්ඩ් දෙනවට. ඒත් පෝල්ගේ විධානවලට අවනත වෙන පර්සි ඒ තරහට එතනින් යන ගමන් එතන හිර කුඩුවක හිටිය
ගියේ ඩෙල් කියන මනුස්සයාගේ අතට ගහලා එයාගේ අතේ ඇඟිල්ලකුත් කඩලා දානවා. ඒත් මේ වෙලාවේදී පෝල්ට සිද්ධ වෙනවා අලුතෙන් ආපු ජෝන් කොෆි කියන නීග්‍රෝ ජාතික හිරකාරයාට මෙතන වැඩ වෙන විදිය ගැන කියලා දෙන්න. ඒ වගේම එයා ජෝන්ගෙන් අහනවා තව වාට දැනගන්න මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. මේකට ජෝන් නම් පෝල්ගෙන් කෙලින්ම අහන්නේ බෝස් ඔයගොල්ලෝ රැට නිදාගද්දි මේ ලයිට් ඕෆ් කරනවද? මොකද මං කළුවරට බයයි කියලා. ඒත් පෝල් නම් කියන්නේ මේ කොරිඩෝවේ හැම වෙලාවකම වගේ ලයිට් දාලා තියෙන්නේ. ඒක නිසා වාට බය වෙන්න හේතුවක් නැහැ කියලා. මේකට සතුටු වෙන ජෝනුත් පෝල්ට අත දෙන ගමන් කියන්නේ බෝස් මම උත්සාහ කළේ ඒගොල්ලෝව බේර ගන්න. ඒත් මට බැරි වුණා කියලා. ඒත් මේ ජෝන් කිව්ව කතාවත් එක්ක පෝල්ට දැනගන්න වුණා වෙනවා ජෝන්ට මරණ දඬුවමක් නියම වෙන්න තරම් එයා කරපු වරද මොකක්ද කියලා. ඒ නිසා එයා ජෝන්ගේ නඩු වාර්තාව අරගෙන කියවන්න පටන් ගන්නවා. ඉතින් එයාට තේරෙනවා එක දවසක උදේ හැරන ගොවියට දැනගන්න ලැබෙනවා එයාගේ පුංචි ගෑනු දරුවෝ දෙන්න අතුරුදහන් වෙලා කියලා. ඒ වගේම බිම තියෙන ලේ සටහන් වලින් එයාට තේරෙනවා ඒ දෙන්නව කවුරු හරි පැහැරගෙන ගිහිල්ලා කියලා. මේ නිසා ඒ ගොවියා එයාගේ ගමේ මිනිස්සුත් එක්ක එකතු වෙලා කැලේ පුරා එයාගේ දුවල දෙන්නව හොයන්න පටන් අරගන්නවා. හැබැයි මෙහෙම යන මේගොල්ලන්ට ඇහෙන්න ගන්නවා ඒ පලාතම දෙදරලා යන විදිහට කවුද මිනිස්සෙක් වේදනාවෙන් කෑ ගහන ගමන් ඉන්නවා කියලා. පළද්දී වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි ජෝන් කොෆි. මේ නිසා මේ හැමෝම ජෝන් ගාවට දුවන් ගියාම ඒගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්නේ ඒ මිනිසුන්ටවත් විශ්වාස කරගන්න බැරි මහා පිළිකුල් සහගත සිදුවීමක්. මොකද ජෝන් ලේවලින් තෙත් වෙලා ඉන්න නැති වුණු පුංචි ගෑනු ළමයි දෙන්නව තමන් ගාවට තුරුළු කරගෙන උඟක් වේදනාවෙන් කෑ ගහන ගමන් ඉන්නවා කියලා. ඒත් ඒ වෙලාවේදී ජෝන් එතෙන්ට එන පොලිස් නිලධාරියෙක්ට අඬ කියනවා මම හැදුවේ ඒගොල්ලන්ට උදව් කරන්න ඒත් මට ඒක කරගන්න බැරි වුණා කියලා. ඒ ජෝන් මේ කරපු වරදට යාවේ කට්ටිය අත්අඩංගුවට අරගන්නවා. මේකම නඩු වාර්තාව කියලා ඉවර වෙන පෝලුත් ජෝන් කොෆි මේ කරලා තියෙන දේ දැකලා හුඟක් ෂොක් වෙනවා. ඒත් මේ වෙලාවේදී මෙයා හම්බ වෙන්නත් එතනට පෝල්ගේ බොස් හැල් එනවා. හැල් පෝල්ට කියනවා එයාගේ නෝනට සැරින් සැරේ එන ඔළුව කැක්කුම දැන් එන්න දරුණු වෙන වැඩි. ඒ නිසා මට සිද්ධ වෙනවා එයාගේ ඔළුවේ එක්ස්රේ එකක් හරි අරගෙන ඇයියාට එහෙම වෙන්නේ කියලා බලන්න කියලා. ඒ වගේම හැල් කියනවා එයාටගේ බොස් කිනුත් කෝල් එකක් ඇවිත් එයාට හොඳටම බැන්න කියලා. බලද්දි පෝල් බැනලා එලවගත්තු පර්සි කියන්නේ ඒ පළාතේ ඉන්න නගරාධිපතිගේ නෝනාගේ එකම බෑනලු. ඒක නිසා හැල් කියන්නේ පර්සිත් එක්ක වැඩි ප්‍රශ්න දාගන්න යන්න එපා. එයා තව ටික දවසකින් මානසික රෝහලට මාරුවක් අරන් එහෙට මාරු වෙලා යයි. එතකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා. ඒකට එකඟ වෙන පෝල් හැල්ගේ හිත දෙන්න එයාට කියනවා වාගේ නෝනා මිලෙන්ඩගේ ඔළුවේ අවුලක් නැතිව ඇති ඒක එක්ස්රේ එකක් ගත්තම ඔයාලට ඒක තේරෙයි කියලා. ඒත් ඒ දවසේ රෑ පෝල්ට හරියට නිින්ද යන්නේ නැහැ. මොකද එයාගේ ඔළුවේ ජෝන් කොෆීගේ ප්‍රශ්න ගැන වැඩ කරනවලු. මොකද පෝල්ට ජෝන් කතා කරන හැසිරෙන විලාසයත් එක්ක එයා කරපු අපරාධය ගැලපෙන්නේ නැහැ කියලා එයාට දැනෙනවලු. ඒ වගේම පෝල් එයාගේ වයිෆ්ට කියනවා එයාගේ මුත්‍රාදවිල්ල දැන් හොඳටම වැඩි වෙලයි තියෙන්නේ. ඒක නිසා එයාට දැන් හුඟක් අමාරුයි කියලා. එතකොට පෝල්ගේ වයිෆ් නම් කියන්නේ ඔයා අද හෙටම දොස්තර කෙනෙක් හම්බ වෙන්න යන්න නැත්නම් ওই තාත්තා තව අමාරු වෙයි කියලා. ඔන්න ඊළඟ දවසේ රාජකාරී කරන ගමන් ඉන්න පෝල්ටයි එයාගේ සහායක නිලධාරීන්ටයි දකින්න පුළුවන් වෙනවා. ඒගොල්ලෝගේ E බ්ලොක් අංශයට තවත් අලුත් සමාජිකයෙක් හොරෙන් ඇවිල්ලා කියලා. බලද්දී වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි අපේ channel එකේ ඉන්න කොස්සට මීයා. හැබැයි මේක දකින්න පෝල්ටයි එයාගේ සහායක නිලධාරීන්ට පුදුමයි. කොස්සට මීයේ කොහොමද මේ වගේ තැනකට ආවේ කියලා. ඒ වගේම මේගොල්ලෝ මෙතනින් දකිනවා මේ කොස්සට මීයා හැංගිලා ඉන්නේ එතන තියෙන ගබඩා කාමරයක් කියලා. මේ නිසා මේ කට්ටියම අලුත් මිෂන් එකකට යනවා වගේ ඒ කාමරේ බඩු එකින් එක අයින් කර ඒ මීයාව හොයන්න උත්සාහ කරනවා. හැබැයි ඒගොල්ලන්ට මේ මීයාව නම් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඊළඟ දවසෙත් අර කොස්සට මීයා කන්න මොන හරි දෙයක් හොයාගෙන අර කාමරෙන් එළියට එනවා. හැබැයි මේ මීයා යන්නේ අර පිස්සු පර්සි ඉන්න තැනට. හැබැයි මේකව දකින්න පර්සි එක පාරටම යාගාව තිබ්බ බැටන් පොල්ලත් මේ මීයා දිහාට විසික් කරලා දාලා අයියෙන් කෑ ගහන ගමන් මේ මීයව පාගලා මරන්න හදනවා. ඒත් කොහොම හරි අපි කොස්සට මීයට පුළුවන් වෙනවා අර ගබඩා කාමරය ඇතුළට ආයෙමත් පැන ගන්න. ඒත් මේ පර්සි කෑ ගහලා ඇහිලා පෝලුයි බ්‍රූටලුයි දෙන්නත් ඒ පැත්තට දුවන් එනවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ කවුරු හරි හිරකාරයෙක්වත් එළියට පැන ගන්න හදනවද කියලා. ඒත් අතුළට එන පෝල්ට දකින්න පුළුවන් වෙන්නේ පර්සි කෑ ගහ අර ගබඩා කාමරේ බඩු එළියට එකින් එක ආයෙමත් අදින විදිය. ඒත් පෝල්ගේ කට දෙනවා කියන්න ඔය බඩු ඇද්දට වැඩක් නැහැ. ඕක හොයාගන්න බෑ. මොකද අපි ඊයේත් ඕක කළා කියලා. ඒත් පෝල් එහෙම කියන්නේ නැතුව පර්සිට පොඩි පාඩමක් උගන්වන්න යාට
එයාට කියනවා වා ඔහොමම වැඩේ කරන් යන්න එතකොට ඔයාට මේ මීයව හම්බ වෙයි කියලා. ඒත් පර්සිත් ඒ බඩු සේරම එළියට ඇද්දත් එයාට නම් මේ මීයව හම්බ වෙන්නේ නැහැ. මේක නිසා පර්සි ගාවට එන පෝල් පර්සිගේ පිස්සු ක්‍රියාකලාපයට එයාට දොස් කියලා එයාට කියනවා එළියට ඇදපු බඩු ටික ආයමත් අතුල්ල දාන්න කියලා. ඔන්න ඊට පස්සේ දවසේ පෝල් මරණ දඬුවමේ නියම වෙලා ඉන්න ආලොන් කියන හිරකාරයව පිටත් කරලා යවනවා. එයාගේ පවුලයව හම්බ වෙන්න. මොකද ඊට පස්සේ දවසේ තමයි එයාට මරණ දඬුවම ලබා දෙන්න තියෙන්නේ. මේක නිසා පෝල් ඒ වෙලාවේදී එතන සුද්ධ පවිත්‍ර කරන ඉන්න මිනිස්සයව ආලොන් විදියට සලකලා හෙට කොහොමද ආලොන්ට මරණ දඬුවම නියම කරන විදිහේ රියසල් එකක් ගන්න පටන් ගන්නවා. මෙතනදී පෝලුයි අනිත් නිලධාරිනුයි මේ මිනිස්සයව විදුලි පුටුවේ ඉඳවලා ඒකට තියලා බැඳලා දාලා එයාට නියම වෙලා තියෙන මරණ දඬුවම ගැන නිවේදනය කරනවා. ඊට පස්සේ මේ කට්ටිය මේ මිනිස්සගේ ඔළුව කළු රෙද්දකින් වහලා වතුර වලින් තෙත් වෙච්ච ස්පොන්ජ් කෑල්ලකුත් ඔළුව උඩින් තියලා තමයි කරන්ට් එක එන යකඩය එයාගේ ඔළුවට සම්බන්ධ කරන්නේ. ඒත් මේක දකින්න පර්සි අහන්නේ ඇයි තෙත් වෙච්ච ස්පොන්ජ් කෑල්ල පාවිච්චි කරන්නේ කියලා. එතකොට එතන සුවිස්ථාන නිලධාරියා කියන්නේ එතකොට තමයිලු ඒ තෙත්තුණු ස්පොන්ජ් කෑල්ල හරහා කෙලින්ම මොළයට කරන්ට් එක වදින්නේ කියලා. හැබැයි කවදාත්ම ස්පොන්ජ් එක වතුර වලින් තෙත් ගන්නේ නැතුව නම් ස්විච් එක ඔන් කරන්න එපා කියලා ඒ නිලධාරියා කියනවා. ඊට පස්සේ ඒ නිලධාරියා ස්විච් එක දැම්මම කරන්ට් එක විදියට දඟලන විදිය කොහොමද කියලාත් අර සුද්ධ පවිත්‍ර කරන මනුස්සයා රඟපාලා පෙන්නනවා. ඔන්න ඊට පස්සේ රියසල් එක ඉවරණයෙන් පස්සේ ඒගොල්ලෝ ඒ තැන මිනිසුන්ට ඇවිල්ලා ඉන්න පුළුවන් විදියට සකස් කරනවා. මොකද මරණ දන්නේ නැහැ නියම වෙච්ච හිරකාරයාගෙන් අගතියටපත් වෙච්ච විරුද්ධ පාර්ශවය අනිවාර්යයෙන් මෙතනට එනවා. මේ මිනිස්සයා මැරෙන්නේ කොහොමද කියලා බලාගන්න. ඒත් මේ වෙලාවේදී ආලෝන්ගේ ඔළුව උඩ තට්ටේ පෑදෙන විදිහට කොණ්ඩේ බූගාලා දානවා. මොකද තෙත්තුණු ස්පොන්ජ් කෑල්ල හරියටම එයාගේ ඔළුවත් එක්ක ගෑවෙන්න ඕන නිසා. ඒත් දැන් තව ටිකකින් තමන් මැරෙන්න යන්නේ කියලා දන්න ආලෝන් පෝල් එක්ක එයා ඉස්සර කාලේ ගත කරපු ලස්සන ජීවිතය ගැන මතක් කරලා ඒගේ අන්තිම මොහොත සතුටු කරගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ විදුලි පුටු ඉඳවලා ආලෝන්ගේ ඔළුවට තෙත ස්පොන්ජ් කෑල්ලක් තියෙනවත් එක්කම ආලෝන්ගේ හුස්ම ගන්න වේගය එන්නෙන්නම වැඩි වෙනවා. මොකද තව තප්පර කීපයකින් තමන් මැරෙන්න යන බව දැනෙනකොට ආලෝන්ට තියෙන බය එන්නෙන්නම වැඩි වෙනවා. ඒත් පෝල් නියමිත වෙලාව බලලා විදුලි ස්විච් ක්‍රියාත්මක කරන අනදෙනවා. ඒත් ස්විච් එක ඕෆ් කළාම එතන ඉන්න වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා බලලා කියනවා ආලෝන්ගේ හදවත තාම ගැහෙනවා කියලා. ඒක නිසා ආයමත් ස්විච් එක ඔන් කරලා මේ යන තෙක්ම යාට විදුලි සර වදිනවා. ඊට පස්සේ ආලෝන්ගේ මිනිහ ගාවට එන පිස්සු පර්සි ආලෝන්ගේ මිනිහට තට්ටුවක් දාලා එයා කරපු වැරදි වලට එයාට hina වෙනවා. ඒත් එතෙන් දෙන බෲටල් පර්සිව අහකට තල්ලු කරලා දාලා එයාට බනිනවා. එයා කරපු දෙයට එයා වන්දි ගෙව්වා. ඒක නිසා ඔයගොල්ලෝ ජරාල් පැත්තර කරලා තියාගනින් කියලා. පර්සිගේ මේ ක්‍රියාකලාපය දිහා බලන් ඉන්න පෝල් නම් පර්සිට කියන්නේ අයියෝ අපිට වදයක් නොවි අර මානසික රෝහලට මාරුව කරන් යන්නේ නැත්තේ කියලා. එතකොට පර්සි කියනවා මට ඊළඟ මරණ දඬුවමේ ලබා දෙනකොට ඒක අනදන නිලධාරියා විදිහට වැඩ කරන අවස්ථාව සලසලා දුන්නොත් මම මෙහෙන් යන්නම් ඔයගොල්ලෝ වදයක් නොවි කියලා. ඔන්න ඊළඟ දවසේ වැඩ කරන ගමන් ඉන්න පෝල්ට ඇහෙනවා පර්සි ඇඟිලි ටික කඩපු ඩෙල් කියන හිරකාරයා hina වෙනවා කියලා. ඒත් hina වෙන මොන එකටද කියලා බලන්න ගියාම පෝල්ට අනිත් කට්ටියට තේරෙනවා ඒගොල්ලෝ මෙච්චර දවසක් අල්ලගන්න හැදුව කොස්සර මීයා ඩෙල්ගේ සූතලෙක් වෙලා කියලා. ඒතර ඩෙල් එතන අයට කියනවා මම යාට අලුතින් දාපු නම මිස්ටර් ජින්ගල්ස් කියලා. ඒ වගේම ඩෙල් ඒකව සර්කස් මීයෙක් වගේ පොඩි ලී කෑල්ලක් තල්ලු කරන් එන්නත් පුරුදු කරලා. ඒත් මේ වෙලාවේදී මෙතෙන්ට පර්සිත් එනවා. හැබැයි යාට නම් ඌව දැක්කම තරහයි. මොකද පර්සි ඊයේ කාමරේ පුරාම හෙව්වේ ඕකවන ඉවරක් කළා දාන්න. ඒ ඩෙල් නම් කියන්නේ යාට මුත් කරදරයක් කරන්න එපා කියලා. මේ අතරතුරේ පෝල් යනවා යාගේ බොස් හැල්ව හම්බ වෙන්න. එතනදී හැල් පෝල්ට කියනවා හෙට දරුණු අපරාධකාරයෙක් එනවා වයිල්ඩ් බිල් කියලා. ඒක නිසා එයාව බාර ගන්න හෙට ලෑස්ති වෙන්න කියලා. ඒත් පෝල්ට තේරෙනවා හැල් නම් ඉන්නේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් කියලා. එතකොට හැල් කියනවා එයා යාගේ නෝනාගේ ඔළුවේ එක්ස්රේ එකක් ගත්තාම ඒකේ පේනවලු යාගේ මොලේ දොඩම් ගෙඩියක් තරම් සයිස් ලොකු ගෙඩියක් තියෙනවා කියලා. ඒක නිසා ඒක ඔපරේෂන් එකක් කරලවත් අයින් කරන්න බෑලු. මේක නිසා හැල් ගොඩක් දුකින් අඬන ගමන් කියන්නේ මම කොහොමද මගේ නෝනාට කියන්නේ ඔයා තව ටික දවසකින් මැරෙන්න යන්න කියලා. ඔන්න ඒ දවස් රෑ පෝල් නිදන් ඉන්නකොට එයාට ආයමතර මුත්‍රා දැවිල්ල එනවා. මේක නිසා පෝල් හුඟක් අමාරුවෙන් ගෙයින් එළිය තියෙන වොෂ්රූම් එකට දුවගෙන ගියත් එයාට ඒ අතන මගදීම මුත්‍රා පහ වෙනවා. හැබැයි ඒ වේදනාව හුඟක් දරුණුයි. මේක නිසා පෝල් ඊළඟ දවසේ උදේම තීරණය කරනවා අද නම් කොහොම හරි දොස්තරව හම්බ වෙන්න යන්න ඕනේ කියලා. මේ අතරතුරේ පර්සි අනිත් නිලධාරීනෝයි ගිහිල්ලා අලුත් හිරකාරය වෙච්ච වයිල්ඩ් බිල්ව එයාව නතර කරලා ඉන්න මානසික රෝහලෙන් අරන් එන්න. හැබැයි මේ මනුස්සයා නම් ඉන්නේ කිසිම දෙයක හැඟීමක් දැනීමක් නෑ වගේ. ඒත් මේ වෙලාවේදී පෝල් නම් ඉන්නේ ඊ බ්ලොක් එකේ අලුතෙන් එන හිරකාරයව බාර ගන්න.
හැබැයි යාගේ මුත්‍රා දැවිල්ල හොඳටම වැඩි වෙලා තියෙන නිසා යාට හරියට ඇවිද ගන්නවත් බෑ. ඒත් අලුතින් අරන් එන අපරාධකාරයා ගැන මොනවා හරි දෙයක් දැනන ජෝන් පෝල්ට නම් කියන්නේ පරිස්සම් වෙන්න කියලා. ඒ වගේම E-block එක ඇතුළට වයිල්ඩ් බිල් එනවත් එක්කම එයා එතන ඉන්න නිලධාරීන්ට ගහලා එතන ලොකු කලබලයක් ඇති කරනවා. පෝලුත් මුත්‍රා දැවිල්ල තියාගෙන වයිල්ඩ් බිල් නවත්තන්න ගියත් ඒ මිනිස්සයා ගහන්න කෙලින්ම පෝල් නරක තැනකට. මේ වැදිච්ච පාර සැරට පෝල් නැගිට ගන්න බැරි විදිහටම බිම ඇදන් වැටෙනවා. ඒත් වයිල්ඩ් බිල් හදන්නේ එතන ඉන්න එක නිලධාරියෙක්ගේ බෙල්ල හිර කරලා යා මරලා දාන්න. ඒත් මේක දකින පර්සි හරියට පොඩි කෙල්ලෙක් වගේ බය වෙලා යාට ඒකට විරුද්ධව මුකුත්ම කරගන්න බැරි වෙනවා. ඒත් මේකම එතනට එන බෲටල් වයිල්ඩ් බිල්ට පාරක් ගහනවා සිහිය නැති වෙන්නම. ඊට පස්සේ වයිල්ඩ් බිල් යගේ හිර කුටියට දාලා අනික් කට්ටිය යනවා. වයිල්ඩ් බිල් බෙල්ල හිර කරපු නිලධාරියව දොස්තර කෙනෙක්ට පෙන්නන්න. ඒ පෝල්ට නම් දැන් හොඳටම අමාරුයි. ඒ නිසා යායේ කට්ටිය ආයේ එනකන් එතන පොළවේ බිම දිගා වෙනවා. හැබැයි මේ වෙලාවේදී පෝල්ට කතා කරන ජෝන් යාට කියනවා බොස් මට වාව මේ දැම්ම හම්බ වෙන්න ඕන කියලා. එතකොට පෝලුත් හුඟක් අමාරුවෙන් ජෝන් ගාවට ගියාම එක පාරටම ජෝන් පෝල් එයා ගාවට ඇදලා අරගෙන පෝල්ගේ මුත්‍රා දැවිල්ල එන තැනට අත තියලා පෝල්ගේ ඇඟේ තියෙන අමාරුව ජෝන් එයාගේ ඇඟට ඇදලා අර ගන්නවා. ඒ වගේම මේක වෙනකොට එතන තියෙන ලයිට් බල්බ් එකකුත් එකපාරටම පිච්චිලා යනවා. හැබැයි ජෝන් මේක කරත් එක්කම එයාගේ කට ඇතුළේ ඉඳන් පොඩි මෙරු රෑනම එළියට එනවා. හැබැයි මේ වෙච්ච අමුතු සිදුවීම දැකලා පෝල් ජෝන්ගෙන් අහන්නේ ඔයා මට මොකද්ද කළේ කියලා. එතකොට ජෝන් කියනවා මම කරේ ඔයාගේ අමාරුව මගේ ඇඟට අරගෙන ඒක අයින් කරලා දැම්ම කියලා. ඒ ජෝන් මේ කරපු වැඩෙන් යාව හුඟක් විඩාවටපත් වෙනවා. හැබැයි මේක නිසා පෝල් ආයමත් මුත්‍රා කරන්න ගියාම යාට දැනෙනවා යාට මෙච්චර වෙලාවක් තිබ්බ මුත්‍රා දැවිල්ල සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා කියලා. මේක නිසා පෝල් ගෙදරට ගිය ගමන්ම එයාගේ නෝනට මේ ගැන කියනවා. හිරගෙදර ඉන්න ජෝන් කියන හිරකාරයා මාරම් විදිය ආශ්චර්යයක් කළා කියලා. මේ නිසා පෝල්ට දැනගන්න උවමනා වෙනවා ජෝන් ගැන තව විස්තර. මේ නිසා පෝල් ඊළඟ දවසේ යනවා ජෝන්ගේ කේස් එක බාරව හිටියේ ලෝයව හම්බ වෙන්න. එතෙන්දී පෝල් නම් කියන්නේ යාට විශ්වාස කරගන්න බෑ ජෝන් වගේ අමුතු හොඳ හැසිරීමක් තියෙන මිනිස්සෙක් මේ වගේ වරදක් කරයි කියලා. ඒතේ ලෝයනම් කියන්නේ ගමේ මිනිස්සුන්ට ජෝන්ව හම්බෙලා තිබ්බේ මැරුණු ගෑල් ළමයි දෙන්නගේ මිනිතුරුල් කරන් ඉන්නකොට. ඒ මැදිවට එයා අයව මරන්න කලින් දූෂණය කරලත් එක්ක. ඒක නිසා ඔයා ජෝන්ට තියෙන පිට අහිංසක පෙනුමට රැවටිලා ඔයාගේ මොලේ අවුල් කරගන්න එපා කියලා ඒ ලෝය පෝල්ට උපදෙස් දෙනවා. ඒත් පෝල් ඊළඟ දවසේ ජෝන්ව හම්බුන්න යන්නේ එයාගේ නෝන හදපු රස තිරුඟු පාන් වගේකුත් අරගෙන. පෝල් ජෝන්ට ඒ පාන් දෙන ගමන් කියන්නේ මේක ගෙනාවේ අයියේ කරපු දෙයට ප්‍රතිඋපකාරයක් විදිහට කියලා. ඒ වෙලාවේදී ජෝන් එයාට හම්බුණු පාන් වලින් කොටසකුත් ඩෙල්ටයි මිස්ටර් ජින්ගස්ටයි දෙන්නත් අමතක කරන්නේ නැහැ. ඒත් මේ වෙලාවේදී වයිල්ඩ් බිලුත් එයාටත් පාන් කෑල්ලක් ඕන කියලා ඉල්ලුවා. ජෝන් නම් එයාට දෙන්න කැමති වෙන්නේ නැහැ. මේක නිසා වයිල්ඩ් බිල් ජෝන්ට නරක දේවල් කියා කෑ ගහන්න පටන් ගන්නවා. හැබැයි පෝල් බිල්ගේ කෑ ගහිල්ල නැවතුවත් වයිල්ඩ් බිල් පෝල්ගේ මූණටත් කැල ගහනවා. හැබැයි පෝල් නම් ඒකට මුකුත් කරන්නේ නැතුව එයා ඒක ඉවසනවා. ඒත් ඊළඟ දවසෙත් එතන වැඩ කරන එක නිලධාරියෙක්ගේ ඇඟට වයිල්ඩ් බිල් මුත්‍රා කරනවා. හැබැයි මේක නිසා මේ මිනිස්සයාට නම් පිස්සු කියලා එතන හැමෝටම තේරුම් යනවා. මේක නිසා ඒ කට්ටිය අර ගබඩා කාමරේ ආයම සුද්ධ කරලා ඒකේ බඩු ටික අයින් කරනවා. ඊට පස්සේ වයිල්ඩ් බිල්ට දඬුවමක් විදියට එයාට සැර වතුර පාරක් අල්ලලා එයාට දඟලන්න බැරි වෙන්න කෝට්ටියකුත් අඳවලා එයාව අර කාමරය ඇතුළට දාලා වහලා දානවා. ඒත් වයිල්ඩ් බිල් නම් ඒක ඇතුළේ ඉඳන් කෑ ගහන්නේ මට ඕන වුණේ අරූගෙන් පොඩි පාන් කෑල්ලක් විතරයි කියලා. ඔන්න ඊළඟ දවසේ පෝල් අර කාමරේ දොර ඇරියාම වයිල්ඩ් බිල් කියනවා මම පාඩමක් ඉගෙන ගත්තා ඒක නිසා මං ආයේ ඒ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා. හැබැයි ඊළඟ දවසෙත් වයිල්ඩ් බිල් එතන වැඩ කරන මිනිස්සයාගෙන් කේක් කෑල්ලක් ඉල්ලගෙන ඒක කටේ තියන් ඉඳලා ඒ ටික බෲටල්ගේ මූණට විසික් කරලා දානවා. මේක නිසා පෝල්ට සිද්ධ වෙනවා ආයෙමත් වයිල්ඩ් බිල් අර කළුවර කාමරයට දාලා වහලා තියන්න. ඔන්න ඊළඟ දවසේ ඩෙල්ව හම්බ වෙන්නේ නැහැ පෝලුයි. අනිත් නිලධාරීන්වෝ කියන්නේ ඩෙල්ගේ සර්කස් මිය ගැන ඇහිලා මිනිස්සු වගේක් ඇවිල්ලාලු එයා කරන සංදර්ශනයක් බලන්න කියලා. මේකට හුඟක් සතුටුන ඩෙලුත් හොඳට ඇඳුමක් ඇඳගෙන සංදර්ශනයක් කරන්න යනවා. හැබැයි මේ අවස්ථාව පාවිච්චි කරන පෝල් ආයෙමත් අනික් කට්ටියත් එක්ක එකතු වෙලා රියසල් කරන්න පටන් අර ගන්නවා. මොකද හෙට තමයි ඩෙල්ට මරණ දඬුවම නියමලා තියෙන දවස. ඒත් මේ පාර අනදන නිලධාරියා විදිහට වැඩ කරන්නේ පර්සි. මොකද පෝල්ට ඕන වෙනවා පර්සිට මේ පාර මේ වැඩේ බාර දීලා මෙයාව මෙහෙන් යවන්න. ඔන්න ටික වෙලාවකට පස්සේ ඩෙලුත් හුඟක් සතුටින් එනවා මිස්ටර් ජින්ගල්ස් කරපු සංදර්ශනයේට එතන හිටිය අය හුඟක් සතුටු වුණා කිය. හැබැයි මේ කතාවටත් පර්සි hina වෙන ගමන් එයා ඩෙල්ව බය කරනවා. මේකෙන් ඩෙල්ව බිමට වැටිලා එයාගේ ඔළුවත් බිම ඇනෙනවා. හැබැයි පර්සි ඒක මං හිතලා කරපු දෙයක් නෙමෙයි කියා ඩෙල් ගාවට යද්දි වයිල්ඩ් බිල් එක පාටම පර්සිගේ බෙල්ලෙන් අල්ල ගන්නවා.
පර්සි හයියෙන් කෑ ගහනවා මට යන්න දීපන් කියලා. ඒ වගේම පෝලුත් වයිල්ඩ් බිල්ට කෑ ගහනවා පර්සි අතාරපන් කියලා. මේක නිසා වයිල්ඩ් බිල් පර්සි වතාරනොත් එක්කම පර්සි කෑ ගහගෙන එතනින් අහකට දුවනවා. හැබැයි පර්සි මේ බය වුණු පාරට යාට යාගේ ඇඳුමේ චූත් යනවා. මේක දැකලා ඩෙල් හොඳටම hina වෙන්න ගන්නවා. අපෝ මහලු චණ්ඩියා කවුරු හරි අත තිබ්බ ගම ඇඳුමේ චූත් යනවා කියලා. මේකට පර්සිට හුඟක් ලැජ්ජ හිතෙනවා. මේක නිසා එයා එතන හැමෝටම කියනවා තමුන්ලා මේක කාට හරි කියලා තිබ්බොත් මම උඹලා ඔක්කොමලව අස් කරලා දානවා කියලා. ඒත් පෝල් නම් කියන්නේ මේකේ වෙන දේවල් අපෙන් පිට කොහෙවත් යන්නේ නැහැ කියලා. හැබැයි පර්සි එතන යද්දි එයා ඩෙල්ට කියනවා මං තමුන් ගැන පස්සේ බලා ගන්නම් කියලා. ඒත් දැන් ප්‍රශ්නේ තමයි ඩෙල් නැති වුණෙන් පස්සේ මිස්ටර් ජින්ගල්ස් බලාගන්නේ කවුද කියලා. මේක නිසා පෝල් එකඟ වෙනවා මිස්ටර් ජින්ගල්ස් පරිස්සමෙන් බලා ගන්න. ඒ බ්‍රූටන් නම් කියන්නේ මවුස්විල් කියලා තැනක් තියෙනවා ෆ්ලොරිඩා වල. එතනට විදේශිකයෝ තුඟක් එනවා කියලා. අපි එහෙට මිස්ටර් ජින්ගල්ස්ව අරන් ගියොත් මෙයාට සංදර්ශන පෙන්නලා කීයකරි හම්බ කරගන්න පුළුවන් වෙයි කියලා බ්‍රූටල් කොතලා බොරු කතාවක් කියනවා ඩෙල්ගේ හිත සනසන්න. මේකට ඩෙල් නම් හුඟක් කැමති වෙනවා. හැබැයි ඒ වෙලාවේදී මිස්ටර් ජින්ගල්ස් ඩෙල්ගේ කාමරෙන් එළියට දුවලා යනවත් එක්කම එතනට ආපු පර්සි මිස්ටර් ජින්ගල්ස්ව පාගල චප්ප කරලා දානවා. මේක දකින ඩෙල් හුඟක් දුකෙන් කෑ ගහනවා. උඹ නරුමයා උඹට නම් හොඳක් වෙන්න එපා කියලා. මේක දකින පෝල් වගේම අනිතා තුඟක් ෂොක් වෙනවා. ඒත් මේක දකින්න ජෝන් නම් කියන්නේ මිස්ටර් ජින්ගල්ස් මට දෙන්න. එයාව බේරගන්න තවමත් කාලේ ඇති කියලා. මේ නිසා පෝල් මිස්ටර් ජින්ගල්ස් ජෝන්ට දුන්නම ජෝන් මිස්ටර් ජින්ගල්ස්ගේ වේදනාවත් එයාගේ ඇඟට අරගෙන මේරු රැණක් විදියට පිට කරලා දානවා. හැබැයි මේක දකින්න එතන හැමෝම හුඟක් ෂොක් වෙනවා. මේ මොන වගේ ආශ්චර්යයක්ද කියලා. මේක නිසා පර්සිව හම්බ වෙන්න පෝලේ බ්‍රූටලුයි පර්සිට විහිළු කරනවා. උඹේ ඇඟ ලොකුණාට උඹට තාම හරියට මීයක් මරගන්න බෑ නේද කියලා. මේක නිසා පර්සිත් ඩෙල් ඉන්න කාමරේ ගාවට ගියාම එයා දකිනවා තාම මිස්ටර් ජින්ගල්ස් පණ පිටින් ඉන්නවා කියලා. මේක නිසා පර්සි පෝල්ට බනිනවා උඹලා මාව රැවට්ටුවා නේද කියලා. ඒත් හොඳටම තරහින් ඉන්න පෝලේ බ්‍රූටලුයි පර්සිව අල්ලගෙන යාට තර්ජනය කරනවා. මම උඹව ඩෙල්ගේ මරණ දන්නේ නැදෙන වෙලාවට අනදන නිලධාරියා විදිහට පත් කරන්නම්. හැබැයි උඹ ඊළඟ දවසේම මෙහෙම මාරු වෙලා යන්න ඕනි කියලා. දැන් පර්සිට තේරෙනවා මේගොල්ලොත් එක්ක ලේසි වෙන එකක් නැති වෙයි කියලා. මේ නිසා පර්සිට සිද්ධ වෙනවා ඒ වැඩේට එකඟ වෙන්න. ඔන්න ඩෙල්ගේ මරණ දන්නේ නැදෙන දවසත් උදා වෙනවා. හැබැයි ඒ දවසේ හොඳට වකුණු ගහ වහිනවා. ඒත් මේ වෙලාවේදී පෝලුයි අනෙක් නිලධාරියනුයි එනවා ඩෙල්ව එක්කන් එන්න. මේ නිසා ඩෙල් මිස්ටර් ජින්ගල්ස් පරිස්සමට බලා ගන්න කියලා පෝල්ට බාර දෙනවා. ඒත් පෝල් මේ වැඩ ටික ඉවර වෙනකන් මිස්ටර් ජින්ගල්ස් බලා ගන්න වැඩේ ජෝන්ට බාර දෙනවා. ඩෙල් එතන හැමෝටම කියනවා මිස්ටර් ජින්ගල්ස් අනිවාර්යයෙන්ම මවුස්විල් වලට අරන් ගිහිල්ලා එයාව ප්‍රසිද්ධ සර්කස් මියෙක් කරන්න කියලා. ඒ වගේම ඩෙල් එතන හැමෝටම ගොඩක් දුකින් කියනවා ඔයගොල්ලෝ හැමෝම ගොඩක් හොඳ මිනිස්සු මගේ යාළුවනේ කියලා. හැබැයි මේ කතාවට බ්‍රූටල්ට පෝල්ට හුඟක් දුකයි. ඒත් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. මේ නිසා ඒ කට්ටිය ඩෙල්ව විදුලි පිටුව ගාවට එක්කන් ගිහින් එයාව ඒකට තියලා ගැට ගහනවා. ඒ වගේ මෙතන අනදෙන නිලධාරියා විදියට වැඩ කරන්න පර්සි. මෙතන ඩෙල් එයාගේ අන්තිම වචන ටික විදියට එතනට ඇවිත් ඉන්නේ හැමෝගෙම සමාව ඉල්ලනවා එයා කරපු දෙයට. හැබැයි මේ වෙලාවේදී ඩෙල් පෝල්ට මිස්ටර් ජින්ගල්ස් මවුස්විල් වලට එක්කන් යන්න අමතක කරන්න එපා කියලා කිව්වත් පර්සි ඩෙල්ගේ හිත කඩන්න එයාට කියනවා. ඒක ඔයාව රවට්ටන්න ඒගොල්ලෝ හදපු සුරංගනා කතාවක් විතරයි කියලා. මේක ඇහුණාම ඩෙල් හුඟක් දුක් වෙනවා. ඒත් මේකට පෝල්ට නම් හුඟක් තරහයි. ඒත් මේ වෙලාවේදී පර්සි ඩෙල්ගෙන් පරිගන්න ඕන නිසා හරි දරුණු වැඩක් කරනවා. එයා ඩෙල්ගේ ඔළුවට උඩින් තියෙන ස්පොන්ජ් කෑල්ල එයා තියන්නේ තෙත් කරන්නේ නැතුව. මේක නිසා විදුලි ස්විච් එක ඔන් කරනවත් එක්කම ඩෙල් හුඟක් වේදනාවෙන් කෑ ගන්න පටන් ගන්නවා. මේක දකින්න පෝල්ට තේරෙනවා පර්සි ස්පොන්ජ් එක තියලා තියෙන්නේ තෙත් කරන්නේ නැතුව කියලා. මේක නිසා ඩෙල්ට වදින කරන්ට් එකෙන් ඩෙල් එක දිගටම පිච්චෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ මුළු කාමරේ පුරාම මස් කර වෙන ගඳකුත් පැතිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වෙන සිද්ධිය ජෝන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම එයාගේ අතේ හිටියේ මිස්ටර් ජින්ගල්ස්ටත් ජෝන් හරහාම ඒ වේදනාව දැනිලා එයාත් ජෝන්ගේ අතින් එළියට පැනලා අර කාමරය ඇතුළට ආයමත් දූලා යනවා. මේ වෙලාවේදී වයිල්ඩ් බිල් නම් පිස්සුවෝගේ කෑ ගන්නවා. ඕ මට සුවඳ දැනෙනවා. ඌ හොඳට බැදෙනවා කිය පිස්සුවෝගේ කෑ ගහන්න පටන් ගන්නවා. හැබැයි මේ වදින කරන්ට් එක නිසා ඩෙල්ව ගිනි ගන්න පටන් ගන්නවා. මේක දකින්න එතන මිනිස්සු හුඟක් කලබල වෙලා එතනින් එළියට යන්නත් හදනවා. ඒත් පෝල් දැම්ම ස්විච් එක ඔෆ් කරන්නේ නැහැ. මොකද ඩෙල් තාම ඉන්නේ පණ පිටින් නිසා. හැබැයි මේත් එක්කම ඩෙල් මැරුණා කියලා මේගොල්ලන්ට තේරෙනවත් එක්කම මේගොල්ලෝ ස්විච් එක ඔෆ් කරනවා. හැබැයි මේ වැඩේට බ්‍රූටල් පර්සිත් එක්ක ඉන්නේ හුඟක් තරහින්. මේක නිසා බ්‍රූටල් පර්සිට ගහන්න හදනවා. හැබැයි යාව පෝල් නවත්තනවා. ඒත් මේක මෙතෙන්ට හැලුත් පෝල්ට අනිත් කට්ටියටම හොඳටම බයිනවා. මොකද්ද එතන වුණු විකාර කියලා. එතකොට පෝල් පර්සිව පෙන්නලා කියන්නේ එයාට මොකද්ද දෙයක් කියන්න තියෙනවා කියලා කිව්වා කියලා. එතකොට පර්සි බොරුවට කියනවා මම දැනන් හිටියේ නෑ ස්පොන්ජ් එක තෙත් කරන්න ඕනක් කියලා.
ඒත් මේ වෙලාවේදී පෝල් හැල්ට කියනවා පර්සිට හෙටම මෙහෙන් යන්න මාරුව කරන් දෙන්න කියලා. ඊට පස්සේ පෝල් ජෝන්ව හම්බ වෙනහම හොඳටම අඬලා ඉන්න ජෝන් කියන්නේ මට ඩෙල්ට වෙච්ච සිද්ධිය මෙතන ඉඳලාම දැනුණා කියලා. ඒ වගේ මේක මිස්ටර් ජින්ගල්ස්ට දැනුණා කියලා. හැබැයි මං හිතන්නේ නැහැ ආයේ කවදාවත්ම මිස්ටර් ජින්ගල්ස් අපිව හොයාගෙන ආයේ එයි කියලා. ඊට පස්සේ මෙහෙම කියන ජෝනුත් එයාට මේ වෙච්ච දේත් එක්ක හුඟක් මහන්සි කියලා එයා නිදා ගන්න යනවා. ඔන්න ඊළඟ දවසේ පෝලුයි යාගේ නෝනයි යනවා හැල්ගේ ගෙදර යාගේ නෝනව හම්බ වෙන්න. එතනදී සතුටු සාමිච්චේ කතා කරන හැල් පෝල්ට කියන්නේ සමහරක් වෙලාවට යාගේ නෝනගේ තත්ත්වය දරුණු වුණාම එයා පිස්සුවෙන් කියවනවා කියලා. ඒත් මේ හැල් කිව්ව කතාව හුඟක් හිතට ගන්න පෝල් රැතිස්සේ කල්පනා කරන ගමන් එයාගේ නෝනට කියන්නේ මම දන්නේ නැහැ ඔයා නැතුව මම මොනවද කරන්න ඕන කියලා. ඔන්න ඊළඟ දවසේ පෝල් එයාත් එක්ක වැඩ කරන කට්ටියට කෑමක් දෙන ගමන් කියන්නේ ජෝන් මිස්ටර් ජින්ගල්ස් බේරගත්තා වගේ තමයි එයා මගේ ඇඟට අත තියලා මගේ යූරින් ඉන්ෆෙක්ෂන් එකත් නැති කළේ කියලා. ඒ වගේම මට හිතෙනවා ජෝන්ට පුළුවන් වෙයි කියලා හැල්ගේ නෝනවත් සුව කරන්න කියලා. මේක ඇහුනම එතන ඉන්න අය ටිකක් ෂොක් වෙනවා. ඒගොල්ලෝ කියන්නේ ඔයා හදන්නේ අපේ රස්සාත් එක්ක සෙල්ලම් කරන්නද? ඒ වගේම ඒ ගෑනු කෙනා කොහොමදත්ම ජෝන් ඉන්න තැනට එන්න කැමති නැති වෙයි කියලා. ඒත් එතන ඉන්න අයට තේරෙනවා පෝල් හදන්නේ ජෝන්ව හැලගේ නෝන ගාවට එක්කන් යන්න කියලා. එතකොට හැරි කියන්නේ ජෝන් කියන්නේ අපරාධකාරයෙක් බැරි වෙලා හරි එයා පැනලා ගියොත් අපි මොකද කරන්න කියලා. ඒත් පෝල් නම් කියන්නේ මම නම් හිතන්නේ නැහැ ජෝන් ඒ විදියට දරුවෝ දෙන්නෙක් මරයි කියලා. මොකද නැත්තම් මේ වගේ මිනිස්සෙක්ට දෙවියෝ අරුම් පුදුම ශක්තියක් දෙන්නේ නැහැනේ කියලා. මේ නිසා අන්තිමට මේ කට්ටිය ඔක්කොම එකඟ වෙනවා පෝල්ගේ මේ වැඩේට උදව් කරන්න. මේ නිසා මේ කට්ටිය ඊළඟ දවසේ නිදිමෙති වගේ කුඩු කරලා ඒ කුඩු ටික ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ වයිල් බිල්ට පේන්න බොරුවට බොන්න පටන් ගන්නවා. මේක දකින වයිල් බිලුත් මේගොල්ලන්ගේ මටත් ටිකක් බොන්න දෙන්නකෝ කියලා ඉල්ලන්න පටන් ගන්නවා. මේ නිසා මේ කට්ටිය අර ඒගොල්ලෝ කුඩු කරපු නිදිපෙති ටිකක් ඒ ඩ්‍රින්ක් එකත් එක්ක මික්ස් කරලා වයිල් බිල්ට බොන්න දෙනවා. හැබැයි මේක නිසා වයිල් බිල්ට ටික වෙලාවකින් නිින්ද යනවා. ඊට පස්සේ මේ කට්ටිය යන්නේ පර්සි ඉන්න තැනට. මේ නිසා මේ කට්ටියම පර්සිව අල්ලගෙන එයාට අතපය හොලවගන්න බැරි වෙන්නේ කෝට්ටියකුත් අන්දවලා කටට රෙදි කෑල්ලකුත් ඔබලා එයාව අර කලුර කාමරේට දාලා වහලා දානවා. ඊළඟට මේ කට්ටිය ජෝන්වත් එළියට අරගෙන යන්න හදනකොට වයිල් බිල් එකපාරටම ජෝන්ගේ අතින් අල්ල ගන්නවා. හැබැයි ජෝන්ට වයිල් බිල් කරපු හැම නරක වැඩක් වගේම දැනෙන්න පටන් ගන්නවා. හැබැයි මෙයාට ඒක දැනෙන්නේ හරියට කරන්ට් එකක් වදිනවා වගේ. හැබැයි මේකම වයිල් බිල්ට සිහිය නැති වෙලා එයා ආයෙමත් අඳට වැටෙනවා. ඒත් මෙතනදී ජෝන් පෝල්ට කියනවා ඔයගොල්ලෝ හිතනවට වඩා මෙයා ගොඩක් නරක මිනිස්සෙක් කියලා. ඊට පස්සේ මේගොල්ලන්ට පුළුවන් වෙනවා ජෝන්ව කාටවත් පෙන්නේ නැති විදියට හොරෙන් සැරේම හිරගෙදරින් එළියට එක්කන් එන්න. ඊට පස්සේ මේ කට්ටියම කැලේ හංගලා තිබුණු වාහනයකට නැගලා හැල්ගේ ගෙදරට යන්න පිටත් වෙනවා. හැබැයි මේ කට්ටිය හැල්ගේ ගෙදරට ගියාම හැල් ගෙදරින් එළියට ඇවිත් මේගොල්ලන්ට වෙඩි තියන්න හදනවා. මොකද හැල් හිතන්නේ මේ මහරෑ හොරු වගේ ගෙටපයින් ඇවිත් කියලා. ඒත් මේකට මැදිහත් වෙන පෝල් හැල්ව සංසුන් කරනවා. අපි ආවේ ඔයාට උදව් කරන්න කියලා. ඒත් මේ වෙලාවේදීම හැල් ජෝන්ව දකිනවා. මේ නිසා හැල් ජෝන්ට වෙඩි දෙන්න හැදුවත් හැල් ගාවට ඇවිදන් එන ජෝන් හැල්ට කියන්නේ මම ආවේ උදව් කරන්න කියලා. ඒත් මේකම මේගොල්ලන්ට ඇහෙන්න ගන්නවා හැල්ගේ නෝනා පිස්සු විකාරයෙන් කියවන්න ගන්නවා කියලා. මේ නිසා ජෝන් ඒ සද්ද ඇහෙන දිහාවට ඇවිදන් යන පටන් ගන්නවා. හැබැයි හැල්ගේ නෝනා ජෝන්ව දැක්කම ටිකක් සංසුන් වෙනවා. මේ නිසා ජෝන් හැල්ගේ නෝනා ගාවට ලං වෙලා එයාගෙනුත් එයාගේ අසනීපේ එයාගේ ඇඟට ඇදලා අරගන්න පටන් ගන්නවා. මේක මේ කාමරේ තියෙන ලයිට් පවා බබලෙන්න පටන් ගන්නවා. ඒත් අන්තිමට ජෝන්ට පුළුවන් වෙනවා හැල්ගේ නෝනාගේ ලෙඩේ එයාගේ ඇඟට අරගෙන හැල්ගේ නෝනව සුව කරන්න. හැබැයි ජෝන් මේ පාර කොච්චර කැස්සත් කටින් මෙරුණම වෙන්නේ නැහැ. ඒ වගේම හැල්ටත් තේරෙනවා එයාගේ නෝනත් හරි සිහියට ඇවිල්ලා එයාගේ අසනීපේ හොඳ වෙලා කියලා. ඒ වගේම හැල්ගේ නෝනත් එයා වෙනුවෙන් මේ කරපු උදව්වට එයා දාන් හිටියේ මාළෙකුත් ජෝන්ට තෑගි කරනවා. හැබැයි දැන් ජෝන්ට හුඟක් අමාරුයි. මේ නිසා පෝලුයි අනිත් කට්ටියයි හුඟක් අමාරුවෙන් ජෝන් වාහනයට දාගෙන ආයමත් හිරගෙදරට එක්කන් එනවා. හැබැයි පෝල්ට බූටල්ට තේරෙනවා ජෝන් මේ පාර මොකරි හේතුවකට මෙරුවරෑන කටින් පිට කරන්නේ නැතිව ඒක ඇඟ ඇතුළේ හිර කරන් ඉන්නවා කියලා. ඊට පස්සේ මේ කට්ටිය පර්සිව හිර කරලා දාලා හිටියේ කාමරයට ගිහින් එයාට කියනවා අපි මේ දේ කරේ ඔයා ඩෙල්ට කරපු දෙයට දඬුවමක් විදියට. ඒක නිසා ඒක හරි මිනිහෙක් වගේ බාර ගන්න කියලා. මේක නිසා පෝල් කියනවා ඉක්මනටම ඔයා අපිට වදනෝදී මෙහෙන් මාරුලා යන්න නැත්නම් අපිට හැමෝටම කියන්න සිද්ධ වෙනවා වයිල් බිල් ඔයාව අල්ලපු වෙලාවේ ඔයාට වෙච්ච අක්කරදැබ්බේ ගැන කියලා. ඒත් දැන් කරන්න දෙයක් නැතිකොට මේකට එකඟ වෙන පර්සි ඒ කාමරෙන් එළියට එනවත් එක්කම ජෝන් පර්සිගේ බෙල්ලෙන්ම අල්ල ගන්නවා. ඊට පස්සේ ජෝන් හුඟක් අමාරුවෙන් අර එයාගේ ඇඟ ඇතුළේ හිස කරන් හිටියේ මෙරු රෑනම පර්සිගේ කට ඇතුළට යවලා දානවා.
හැබැයි මේකෙන් පර්සිගෙත් මොලේ අවුල් වෙලා වගේ එයාත් හරියට පිස්සෙක් වගේ ඔහි ඇවිදන් යන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවෙදිම ඇහැරෙන වයිල්ඩ් බිල් ආයමත් පර්සිට එක එක ජරා කතා කියා විහිළු කරන්න ගන්නවා. ඒත් මේ පාර නම් ඒකක්වත් ඉවසන් ඉන්නේ නැති පර්සි වයිල්ඩ් බිල්ට එක දිගටම වෙඩි තියනවා එයා මැරලා යනකම්ම. මෙතනදී පෝල් පර්සිව නවත්තන්න හැදුවොත් ඒගොල්ලෝ පරක්කු වැඩි. ඒත් මේකම පර්සිගේ කට ඇතුළේ ඉඳලා අර මෙරුරන එළියට එනවා. මේක දකින්න පෝල් ජෝන්ගෙන් අහනවා ඔයා මොකක්ද ඒ කළේ කියලා. එතකොට ජෝන් කියනවා මම එහෙම දෙයක් කළේ ඒ දෙන්නම හුඟක් නරක නිසායි කියලා. ඒත් පෝල්ට ප්‍රශ්නයක් ඇයි ජෝන් වයිල්ඩ් බිල්ට දඬුවම් කරේ කියලා. එතකොට ජෝන් කියනවා එයා මාව අල්ලපු වෙලාවේ මම දැක්කා එයා කරපු දේවල් ඒ වගේම ඒවා ගොඩක් නරකයි කියලා. මේ නිසා පෝල්ට දැනගන්න ඕන වෙනවා වයිල්ඩ් බිල් මොන වගේ දෙයක්ද කරලා තියෙන්නේ කියලා. මේ නිසා ජෝන් එයාගේ අතින් පෝල්ගේ අත අල්ලගෙන ජෝන්ගේ ඇඟේ තියෙන ශක්තිය පෝල්ගේ ඇඟ හරහා යවන්න පටන් ගන්නවා. මේ එක්කම පෝල්ට පේන්න ගන්නවා වයිල්ඩ් බිල් කියන්නේ කවුද කියලා. හැබැයි එයාට ඒ පේන සිද්ධියේදී අර මැරුණු ගෑල් ළමයි දෙන්න සතුටින් සෙල්ලම් කරගෙන ඉන්නවා. හැබැයි ඒ දවසේ ඒ ළමන්ගේ තාත්තත් එක්ක වැඩ කර එක මිනිස්සෙක් ඉඳලා තියෙනවා. බලද්දි ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි වයිල්ඩ් බිල්. හැබැයි වයිල්ඩ් බිල් නම් ඒ ගෑනු ළමයි දෙන්න ගැන ඇහගාගෙන තමයි ඉඳලා තියෙන්නේ. මේ නිසා වයිල්ඩ් බිල් ඒ දවසේ රෑ හොරෙන්ම ගෙට ඇවිල්ලා ඒ ළමයි දෙන්නම අල්ලගෙන ඒ දෙන්නට කියනවා මම ඔයාගේ අක්කට කරදර කරද්දි ඔයා කෑ ගැහුවොත් මං එයාව මරනවා කියලා. ඒ වගේම මම නංගිට කරදර කරද්දි ඔයා කෑ ගැහුවොත් මම නංගිව මරනවා කියලා. මෙන්න මේ හේතුව නිසා තමයි මේ පුංචි ගෑනු ළමයි දෙන්නම වයිල්ඩ් බිල් කොච්චර කරදර කළත් ඒ දෙන්න කෑ ගහලා නැත්තේ. හැබැයි මෙහෙම කරදර කරපු ළමයි දෙන්නව තමයි එදා ජෝන් බේරගන්න හදලා තිබුණේ. හැබැයි ඒ වෙනකොටත් පරක්කු වැඩි කියලා ජෝන් හුඟක් දුකින් අඬ කියනවා. මේ සංසිද්ධිය ඇහි නැත්තර දැක්කා වගේ වුණු පෝල්ටත් වයිල්ඩ් බිල් මේ කරපු දේ ගැන විශ්වාස කරන්න බැරිව එයා හුඟක් දුක් වෙනවා. ඒත් ඊළඟ දවසේ මේ හීරකුට්ටිය ඇතුලේ වෙච්ච වෙඩි තැබීම ගැන හැල්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම ඩොක්ටර්ස්ලට තේරෙනවා පර්සිගේ මොලේ එක පැත්තක් හරියට වැඩ කරන්නේ නැහැ වගේ කියලා. මේක නිසා මේගොල්ලන්ට සිද්ධ වෙනවා පර්සි යන්න හිටිය මානසික රෝහලේම ගිහින් යව නතර කරන්න. හැබැයි ගාඩ් විදිහට නම් නෙමෙයි මානසික රෝගියෙක් විදිහට. ඒත් දැන් පෝල් ඉන්නේ හුඟක් අවුලේ. මොකද දැන් එයා දන්නවා ජෝන් කියන්නේ අහිංසක කෙනෙක් කියලා. ඒත් එයාට ඕනේ නැහැ මේ වගේ අහිංසක මිනිස්සෙක්ට දඬුවම් දෙන්න. ඒත් දැන් ජෝන්ට දීලා තියෙන වරන්තුවත් එක්ක එයාව බේර ගන්න විදියක් නැති එකට පෝල් හුඟක් අවුලෙන් ඉන්නේ. මේ නිසා පෝල් ඊළඟ දවසේ ජෝන්ව මුණ ගැහිලා යාගෙන් අහනවා ඔයා දන්නවනේ තව ටික දවසක් ඔයාට තියෙන්නේ. ඒක නිසා එදාට කන්න මොනවා හරි විශේෂ කෑමක් ඔයාට ඕනිද කියලා. එතකොට ජෝන් නම් කියන්නේ මස් කෑම එකකුයි පෝල්ගේ නෝනාගේ තිරුඟු පානුවේ තිබ්බනම් ඒ හොඳටම ඇති කියලා. ඒත් ඇත්තටම පෝල්ට ඕනේ නැහැ ජෝන් මැරෙනවා බලන්න. මේ නිසා පෝල් ජෝන්ට කියනවා මට ඕන නම් පුළුවන් ඔයාට මෙහෙම පැනලා යන්න උදව් කරන්න කියලා. එතකොට ජෝන් නම් කියන්නේ අයියෝ ඔයාගේ ජීවිතය අන්තරේ දාගෙන ඒ වගේ දෙයක් කරන්න හදන්නේ කියලා. එතකොට පෝල් කියනවා මට බෑ දෙවියෝ ඉදිරියට ගිය දවසට ඒගොල්ලන්ට කියන්න මං ඔයා වගේ අහිංසක මිනිස්සෙක් මැරුවේ මගේ රස්සාව නිසා කියලා. ඒ ජෝන් පෝල්ගේ හිත සංසන ගමන් කියන්නේ මට හුඟක් මහන්සි බෝස්. මට දැනෙනවා මගේ අවට මිනිස්සුන්ගේ වේදනාවල්. ඒක දැන් මට විඳලා හුඟක් වේදනයි. ඒක හරියට මගේ ඔළුවට වීදුරු කටු වලින් අනිනවා වගේ. ඒ නිසා මම මේ මරණය කැමැත්තෙන් බාර ගන්නම් කියලා. ඒ ජෝන් කියනවා එයා කවදාවත් ෆිල්ම් එකක් බලලා නැහැ. පුළුවන් නම් ඒ ආසාව ඉෂ්ට කරලා දෙන්න කියලා. මේ නිසා පෝල් ජෝන් එක්කන් යනවා ෆිල්ම් එකක් බලන්න. හැබැයි මෙතන විශේෂ සිද්ධිය තමයි ජෝන් මේ වෙලාවේදී බලන ෆිල්ම් එක තමයි කතාව පටන් ගද්දිම පෝල් ටීවී එක යනවා දැක්කේ. ඒකයි ඒ වෙලාවේදී එයා හුඟක් දුක් වුණේ. මොකද එයාට ඒ වෙලාවේදී මතක් වෙන්නේ නැති ජෝන් එක්ක මේ ගත කරපු දුක්බර සිදුවීම. ඔන්න ඊළඟ දවසේ ජෝන් එක්කන් යන්න පෝල් ඇතුළුව හැමෝම එතනට එනවා. ඒත් පෝල් නම් ඉන්නේ හුඟක් දුකෙන්. ඒත් මේ වෙලාවේදී ජෝන් හුඟක් සතුටෙන් කියනවා මම අද හීනයක් දැක්කා. ඒකේ මිස්ටර් ජින්ගල්ස් හිටියා මවුස්විල් වල සර්කස් පෙන්න කියා. හැබැයි ජෝන් විදුලි පුටුව තියෙන කාමරයට ඇතුළු වෙනවත් එක්කම අර මැරුණු ළමන්ගේ තාත්තා නම් කෑ ගගා කියන්නේ ඔය ළමා දුෂ්‍යකව හරිනම් දෙපාරක් මරන්න ඕන කියලා. ඒත් පෝල්ගේ සමහරක් නිලධාරීන් ජෝන්ව පුටුවට තියලා බඳින්නේ අඬ අඬ. මොකද කවුද කැමති වෙන්නේ කවුරු හරි මිනිස්සෙක් නිර්දෝෂී කියලා දැනදැනත් ඒ අයව මරන්න ඉඩ දෙන්න. ඒත් මෙතනදී ජෝන් ඒ හැමෝගෙම සමාවිල්ලනවා. එයා නොදැනුවත්ව හරි එයාගෙන් වරදක් වුණා නම් කියලා. හැබැයි මේ වෙලාවේදී ජෝන්ගේ ඔළුව කළු රෙද්දකින් වහන්න හැදුවම ජෝන් හුඟක් බයෙන් පෝල්ට කියන්නේ බොස් ඔයා දන්නවනේ මම කළුවරට බයයි කියලා. ඒක නිසා ප්ලීස් ඕක නම් මගේ ඔළුවට දාන්න එපා කියලා.
මේ නිසා මේ කට්ටිය කළුරුද්දකින් මූණ වහන්නේ නැතුව මරණ දඬුවම නියම ගන්න ලෑස්ති වෙනවා. හැබැයි පෝල්ට ස්විච් එක ඔන් කරන්න කියලා අන්න දෙන්න තරම්වත් හිතේ හයියක් නැහැ. මොකද පෝල්ගේ ඇසුත් කඳුළු වලින් පිරීලා. ඒත් පෝල් අන්තිම පාරට ජෝන්ට අත දෙන ගමන් එයාට සමුදීලා හුඟක් දුකින් ස්විච් එක ඔන් කරන්න අන්න දෙනවා. මේකට එතන හැමෝටම හුඟක් දුකයි. මොකද ඒගොල්ලන්ට ඒ දුක දරා ගන්න බැහැ. ඊට පස්සේ පෝල් හැල්ගේ නෝනා දුන්නු මාලයත් ජෝන්ගේ බෙල්ලේ එල්ලලා එයාගේ මල්ල සිරුරට සමුදෙනවා. හැබැයි ඒක තමයි පෝලුයි බ්‍රූටලුයි කරපු අන්තිම මරණ දඬුවම. මේ නිසා ඒ දෙන්න ජෝන්ගේ මරණ දඬුවමෙන් පස්සේ ළමයින්ගේ පුනරුත්ථාපන කඳවුරකට මාරු වෙලා ගිහිල්ලා. ඒත් පෝල් මේ කිව්ව අමුතු කතාව එයාගේ යාළුවා එලි විශ්වාස කරන්නේ නැහැ කියලා එයාට තේරෙනවා. මේ නිසා මේ දෙන්නම කතාවක් දාගෙන පෝල් හැමදාම යන කන්ද නගින්න පටන් ගන්නවා. මේගොල්ලෝ මෙහෙම යන්නේ පෝල් හැමදාම යන ගෙදර දිහාවට. හැබැයි ඒ ගේ ඇතුළට යන පෝල් එතන තිබුණු පෙට්ටියක ඉන්න මිස්ටර් ජිංගල්ස් එලීට පෙන්නනවා. මේක දැක්කම එලීට විශ්වාස කරගන්න බෑ. මිස්ටර් ජිංගල්ස් කියලා මීයෙක් ඇත්තටම ඉඳලා වගේම එයා තාම පණ පිටින් ඉන්නවා කියන එක. හැබැයි මිස්ටර් ජිංගල්ස් උත් දැන් ටිකක් වයසයි. එතනදී පෝල් කියනවා ඩෙල්ට විදුලි සැර වද්දපු දවසේ ජෝන්ගේ අතින් යාගේ ශක්තියෙන් කොටසක් මිස්ටර් ජිංගල්ස්ගේ අඟටත් ගිහිල්ලා. ඒ වගේම වයිල්ඩ් බිල් මොන වගේ කෙනෙක්ද කියලා පෙන්නන්නත් එයා යාගේ ශක්තියෙන් කොටසක් මටත් ඇතුල් කළා. අන්න හේතු නිසා තමයි අපි දෙන්නම මෙච්චර කාලයක් ජීවත් වුනේ කියලා පෝල් එලීට කියනවා. ඒ වගේම මට දැන් වයස අවුරුදු 108ක්. හැබැයි ජෝන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරද්දී මට වයස අවුරුදු 44ක්. හැබැයි දැන් වෙනකොට මගේ නෝනා, මගේ පුතා, මගේ යාළුවෝ හැම කෙනෙක්ම මගේ මැරිලා ගිහිල්ලා. ඒ වගේ මටත් ඉස්සරහ දවසකදී ඔයත් මැරිලා ඉන්නවා දකින්න සිද්ධ වෙයි කියලා පෝල් එලීට කියනවා. ඒ වගේම පෝල් කිව්ව වගේම එලිත් ඉස්සරහ දවසකදී මිය යනවා. ඒත් පෝල් දැන් හිතන්නේ එයා ජෝන් වගේ අහිංසක මිනිස්සෙක්ට මැරෙන්න ඉඩ දුන්නු එකට දෙවියෝ දුන්නු දඬුවම තමයි. එයා දන්න හැමෝම මැරෙද්දි එයාට විතරක් මැරෙන්නේ නැතිව ඒ හැම දෙයක් දිහාම බලන් ඉන්න සිද්ධ වෙන එක කියලා. ඒ වගේම ජෝන්ගේ මරණයෙන් පස්සේ අර කළුවර කාමරේ ඉඳලා එළියට එන්නේ මිස්ටර් ජිංගල්ස් පෝල්ට මුණ ගැහුණුකින් තමයි ඒ දෙන්නම මෙච්චර කාලයක් එකට සතුටින් ඉඳලා තියෙන්නේ. ඒත් පෝල් කතාවේ අන්තිමට කියන්නේ ජෝන් එයාගේ ශක්තියෙන් දුන්නු පුංචි කොටසක් නිසා මිස්ටර් ජිංගල්ස් වගේ පුංචි මීයෙක් මෙච්චර කාලයක් ජීවත් වුණා නම් මිනිස්සෙක් වෙන මම තව කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා කියනවත් එක්කම අද කතාව මෙතනින් ඉවර වෙනවා. ඔන්න ඉතින් ගායිස් අද කතාවේ අන්තිම විනාඩිය වෙනකන් මගලහර බලපු ඔයගොල්ලන්ගේ ඇහැට එක කඳුළු බින්දුවක් හරි ආවද නැද්ද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ගේ වටිනා ලයික් එකකුත් මේ ලස්සන කතාවට එකතු කරන ගමන් අපි ආයෙ දවසක අලුත් කතාවක් එක්ක හම්බ වෙමු.